මල්ල පැනලා එලාම් එක ඕෆ් කරලා 10 වෙනි පාරටත් ආයි නිදා ගන්න හදද්දි වෙලාව දැක්ක ගමන් මට තරු පෙනුණා. මැත්ස් පේපර් එක තව විනාඩි 10කින් මට කෙල වුණා කියලා හිතෙද්දි හිස්ටෝරි එකකින් නොටිෆිකේෂන් එකක් ආවා. ඒකේ තිබ්බේ ෆලෝ කළොත් පට්ට ලක් එකක් එනවා කියලා. මාත් ඉතින් ෆලෝ එක දාලා එළියට පැන්නා. දුවගෙන යද්දි තව විනාඩි 7යි. පරණ පාරෙන් ගියොත් සොරිම තමයි. වහලවල් දිහා බැලුවම මට තේරුණා වහල පාර තමයි එකම ගැලවීම කියලා. ළඟ තිබ්බ ඉනිමගින් නැගලා වහලෙට ආවා. හිස්ටෝරි අදවත් මාව ගොඩ දාපන් කියලා වහලුන් වහලෙට පන්න ගත්තා. අනිත් පැත්තට වහිද්දිම දන්න හිස් දෙකත් හොඳටම ගැස්සුණා. රිදෙනවා. ඒත් නවතින්න බෑ. මං ආයෙමත් දුවන්න ගත්තා. පේපර් එක මිස් වුණොත් අම්මා ගෙදරදි මාව කයි. ෂුවර්. ඊළඟ ගැප් එකෙන් වහලා දෙකම පැන්නම මට පිස්සෙක් වගේ hina ගියා. මොකද පට්ට ෂෝට් කට් එක වැඩ කළා. තව තප්පර 60ක් තියෙද්දි මං ඉස්කෝලේ වහලටම ගොඩ බැස්සා. පන්තියට දුවගෙන යද්දි ටීචර් පේපර් ටික බෙදනවා. මං පාඩුවේ වාඩි වෙලා ලියන්න ගන්නේ නැතුව තව ෆේක් account එකක් හැදුවා. හිස්ටෝරියව ආය ෆලෝ කළොත් මොනවා වෙයිද බලන්නම ඕන වුණා. ෆලෝ බටන් එක ඔබපු ගමන්ම ස්පීකර් එකෙන් ඇනවුස්මන්ට් එකක් ආවා. වතුර ලයින් එක කැඩිලා අද ඉස්කෝලේ නිවාඩු. යාළුවෝ කෑ ගැහුවා. අටෝ ඒක කොහොමද යකෝ වුනේ? මං ෆෝන් එක පෙන්නලා මේ ඔක්කොම හිස්ටෝරි නිසා. ෆලෝ කරන උන්ට පට්ට ලක් එකක් එනවා. ඔයත් ෆලෝ එකක් දාලා බලපන්.